ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට වීඩියෝ එකකින් අරගෙන ආවේ අපිට කෑම කාලේ කියන්නේ දවල් හරි රෑ හරි කෑම කාලේ වුණාම අතුරුපසක් විදියට කන්න පුළුවන් යෝගට් එකක් හදා ගන්න. ඒ කියන්නේ ජෙලි සමග යෝගට් එකක් හදා ගන්න ආකාරයේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ ඔයගලන්ට ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා නම් ඒ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේ යෝගට් එක හදා ගන්න පුළුවන්. මමත් හදලා තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි. ඒ වගේම ජෙලි පැකට් එකක් තියෙනවා නම් අපිට ෆ්‍රෙෂ් මිල්ක් එකයි ජෙලි පැකට් එකයි තියෙනවා නම් අපිට මේ යෝගට් ජෙලි පුඩින් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේක හදා ගන්න ආකාරය අපි වීඩියෝ එකට ගිහින් බලමු. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියෙනවා ලීටර් එකක්. ඒ වගේම යෝගට් එකක් මොහොන් විදියට අරන් තියෙනවා. සීනි ග්‍රෑම් මෙතන කෝප්ප 3 කාලක් අරන් තියෙනවා. ඒ වගේම ජෙලටින් තේ හැඳි එකක් අවශ්‍යයි වැනිලා ටිකකුත් එක්ක. ඉස්සෙල්ලාම අපි මෙතන කිරි තියෙනවා අපිට ලීටර් එකක්. ඒක අපි මේ උණු කිරි ටික උණු කරගන්න භාජනයට දාගමු. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි කප් 3 කාලක් තියෙනවා මෙතන. ඒ ටිකත් දාලා අපි පොඩ්ඩක් මේක දිය කරගන්න ඕන. සීනි ලිපේ තියන්න ප්‍රථමයෙන්ම අපි මේ සීනි ටික පොඩ්ඩක් දිය කරගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වැනිලා තේ හැඳි එකක්. ඒ ටික එකතු කරගෙන තමයි අපි ලිපේ තියාගන්නේ. ඊට පස්සේ තමයි මම ජෙලටින් යෝගට් දාන වෙලාවන් ඔයගොල්ලන්ට කියන්නම්. දැන් මේක ඔයගොල්ලෝ නොනවත්වාම හැඳි ගන්න ඕනේ. ඒ හැඳි ගන්නකොට ටිකක් වෙලා යනකොට මේකෙන් දුම වගේ නගිනවා. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ කිරි ටිකක් අරගෙන අර තේ හැඳි එකක ජෙලටින් ප්‍රමාණයට දාලා මේක දිය කර ගන්න ඕනේ. ඒක දිය කරගෙන ඉවර වෙලා තමයි අපි මේ කිරි එකට එකතු කරගන්නේ. ඔගොල්ලෝ ෆ්‍රෙෂ් මිල්ක් ගන්නකොට මේක හොඳට මේ ජීවාණුහරණය කරලා තියෙන නිසා එක සැරයක් උතුරවා ගත්තම ඇති. ඒ කියන්නේ නැවුම් කිරි අලුතෙන්ම එල කිරි වගේ මේ ඔගොල්ලෝ මේ එල දෙනකකින් ඒ වගේ එල කිරි වගේ එකක් ගත්තොත් 3 සැරයක් විතර මේ විදියට උතුරන්න එනකොට ලිප ඕෆ් කර 3 සැරයක් විතර උණු කරලා ඉවරලා තමයි ගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් නම් එහෙම කරන්න ඕනේ නැහැ. පළමු සැරේම උතුරවාගෙන හොඳට උතුරලා උඩට එන වෙලාවදී ලිප ඕෆ් කරගෙන මේ අපි කිරි ටික හොඳට නිවා ගන්න ඕන. අපේ ඇඟිල්ල දාගෙන තප්පර 4-5ක් ඉන්න පුළුවන් වෙනකන් අපි මේ කිරි ටික නිවා ගන්නවා. ඊට පස්සේ ඒ කිරි ටික නිවෙන අතරේ අපි මේ යෝගට් එක හොඳට ගසා ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට මේක යෝගට් එක දිය කර ගන්න ඕන. දිය කරගෙන ඉවර වෙලා කිරි ටික ඇඟිල්ල දාලා විනාඩි 4-5ක් විනාඩි නෙවෙයි තප්පර 4-5ක් වගේ තියනකොට අපිට දැනෙනවා අතට රස්නි ගතිය අඩු. අන්න ඒ වෙලාවේදී තමයි මේ යෝගට් ටික එකතු කරගන්නේ. යෝගට් එකත් එකතු කරලා හොඳට අපි මේක හැඳි ගන්න ඕන. දැන් නම් කිරි ටික නිවුණ ඇති. දව චුට්ට මම මේක හැඳි ගාලා ඉවරලා ඊට පස්සේ මම මේකට අර ගසාගත්තු යෝගට් එක එකතු කරනවා. යෝගට් එකත් එකතු කරලා හොඳට හැඳි ගාලා ඉවරලා අපි කිරි ටික, ඒ කියන්නේ යෝගට් හදන භාජන වලට මේ කිරි ටික දාගන්න ඕන. දැන් මම මේ යෝගට් මිදෙන්න දාන භාජන වලට මම මේ කිරි ටික දානවා. මම භාජන දෙකකට දානවා. එකක් වීදුරු බෝල් එකකටයි අනික ප්ලාස්ටික් කන්ටේනර් එකකටයි දා ගන්නවා. දාලා දැන් මේකේ අර පෙන ගතිය පොඩ්ඩක් තියෙනවා නම් ඒ ටික අයින් කරගන්න. ඊට පස්සේ අපි මේක වහලා
පැය 14ක් තියාගන්න ඕන නොසෙල්වි. නොසෙල්වි පැය 14ක් මේක හොඳට වහලා මේ අඳුරු ස්ථානයක තියනවා නම් හොඳයි. මම කරන්නේ මේක ට්‍රේ එකක තියලා වහලා ඉවරලා බේසමකින් වහනවා. ලොකු බේසමකින් වහනවා. වහලා මේක ටිකක් අඳුරු ගතියකින් වගේ තියෙනකොට මේක හොඳට අපිට යෝගට් එක මේ සෙට් කරගන්න පුළුවන්. මේක දැම්මම ෆ්‍රිජ් එකට දාන්න යන්න එපා. මේකට ඕන ඩ්‍රයි ස්ථානයක්. කියන්නේ වියලි තැනක තමයි මේක තියාගන්න ඕන. දැන් මේ පැය 14කට පස්සේ මම මේක දවසේ හැදුවේ ඊයේ දවල් හැදුවේ. මේ දැන් උදේ පාන්දර 5ට විතර මම මේක මේ බලනකොට බලන්න දැන් යෝගට් එක සෙට් වෙලා තියෙන ආකාරය මේ බලන්න. දැන් ඉතින් අපි මේක කන්න පුළුවන් මේ අවස්ථාවේදී උනත් නමුත් මම මේකට ජෙලි ලේයර් එකක් දානවා. එතකොට හරියටම රසට අපිට ජෙලි යෝගට් පුඩිම හදා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මේක ෆ්‍රිජ් එකට දාගන්න. ඒ කියන්නේ අපිට ජෙලි එක හදලා නිවෙනකන් අපි මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගමු. ඊට පස්සේ ජෙලි එක හදන්න අරගත්තා. මම මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එකක් අරගෙන තියෙනවා. මම මේකට ජෙලි එක කපලා දාලා ඒ වගේම අමතරව ජෙලටින් තේ හැඳි එකක් මම මේකට එකතු කරගන්නවා. ඒ වගේම ජෙලි වල ටිකක් සීනි ගතිය අඩු නිසා තව සීනි තේ හැඳි 3ක් විතර මම මේකට එකතු කරගත්තා. එකතු කරගෙන නටන උණු වතුර මිලිලීටර් 500ක් මම මේ ජෙලි මේ එකකට දානවා. දාලා මේක හොඳට දිය කරලා ඉවර වෙලා මේක හොඳට නිවා ගන්න ඕන. අපිට පුඩින් يعني යෝගට් පුඩින් වලට දාන්න ඉස්සර වෙලා මේක හොඳට නිවෙන්න අරින්න ඕන. ඊට පස්සේ තමයි අපි මේ ජෙලි එක මේ යෝගට් එකට එකතු කරගන්නේ. දැන් පැය කමාරක් විතර මම මේ ජෙලි එක නිවෙන්න තියලා ඊට පස්සේ යෝගට් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන මේ දිය කරගත්තු ජෙලි එක දාන්න යන්නේ. දිය කරගත්තු ජෙලි එක දානකොට පොඩ්ඩක් හැන්දක් මතු පිට හරවලා තියන්න. එකපාරට එතකොට අර ජෙලි එක වැටෙනකොට අර වලක් වගේ හැදෙන්නේ නැහැ. අර විසිරලා යන නිසා. ඒක නිසා ප්‍රවේශමෙන් ඕගොල්ලෝ මේ ජෙලි එක මේකට වක් කරන්න. මේ භාජන දෙකටම මම ජෙලි ටික වක් කරලා ෆ්‍රිජ් එකේ තියන්න ඕන. ඔයගොල්ලෝ පැය 3-4ක් මේ ජෙලි එකයි යෝගට් එකයි සෙට් වෙන්න අපි මේක පැය 3ක් හෝ 4ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්නවා. තියාගෙන ඉවර වුණායින් පස්සේ තමයි දැන් මේ තියෙන තත්වෙන් මේ තියෙන ජෙලි පුඩින් එක හදලා තියෙන විදිය. මේ බලන්නකෝ. ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.